සමහරකට පොඩි දෝෂයක් තියලා ගුවන් යානේ ගුවන්ගත කරත් දන්නෙත් නැහැ. මොකද මම දැක්ක කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේක නිකන් අර AC එකත් හරියට වැඩ කරන්නේ නැහැ. එහෙම කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. සමහරකට කාර්ය දෝෂයක් තියෙන්නේ ඇති ගුවන්ගත කරන්නත් කලින් ඉඳන්ම ගුවන් යානය ගුවන්ගත වෙන්න නම් මෙයාට අධික වේගයක් ලබා ගන්න ඕන. ඉතින් අපි කියන සාමාන්‍ය මගී ගුවන් යානයක පැයට කිලෝමීටර් 240ක් 290ක් අතර වේගයක් ගන්න වෙනවා ගුවන්ගත වෙන්න. ඉතින් මේක බලපාන හුළඟේ වේගය. හරි. ඉතින් මෙච්චර වේගයක් ගන්න නම් මේ ගුවන් යානට අධික තෙරපුම් බලයක් දෙන්න ඕන. ඒතර අධික තෙරපුම් බලයක් තියෙන්නේ ගුවන් යානයේ තියෙන එන්ජින් වලින්. සමහරක් වල එන්ජින් දෙක තියෙනවා, සමහරක එන්ජින් හතර තියෙනවා. මේ ළඟදී වෙච්ච සිද්ධිය මේ දවස් දෙකක් වගේ වෙන සිද්ධියේදී වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ වෙන්න පුළුවන් ළඟම හේතුන් කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ওই ගුවන් යාන දැන් දැකන ඉන්දියාවේ ඒ වීඩියෝ දානවා. ඒක තිරස් ඒ කියන්නේ එයා මෙන්න මේ වගේ ගමන් කරනවා. ඒ කියන්නේ තිරස්ස ගමන් කරලා ගුවන් යානේ උඩ ගන්නවා. ඒක මහා ලොකු උඩට ගන්නෙ නැහැ. ඊට පස්සේ ගුවන් යානේ තිරස්ව ගිහිල්ලා වැටෙනවා. ඔහොම වැටීමක් නෙ තියෙන්නේ. එතකොට මේ වෙලාවකදී අර එන්ජිමෙන් ලබා දෙන තෙරපුම් බලයෙන් නැතිවීමක් වෙන්න පුළුවන් ගුවන් යානය වැටෙන්න. එතකොට හේතුවක් විදිහට ගන්න වෙන්නේ එන්ජිම ක්‍රියාවිරිත වීම. එකක් හෝ දෙකම ක්‍රියාවිරිත වීම. එහෙම නැත්නම් තව හේතුවක් විදිහට ගන්න පුළුවන් මේ එන්ජින් වල කුරුල්ලෝ ඇවිල්ලා වදිනවා. පක්ෂීන් ඇවිල්ලා වදිනවා. ඒ පක්ෂීන් වැදිරුණාන් පස්සේ එකපාරට මේව නවතිනවා, කැඩෙනවා. එහෙම හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව හේතුවක් වෙන්න පුළුවන් එන්ජින සපේන ඉන්ධන තියෙනවනේ. අන්නේ ඉන්ධන හරි පිරිසුදු ඉන්ධන නැතු වුණොත් ඒක අපවිත්‍ර වෙලා තියෙනවා නම් වෙන දේවල් කවලම් වෙලා තියෙනවා නම් ඒකෙන් ඉන්ධන දහනය කරන්නේ අපි ශක්තිය නිපදවන්නේ. අන්නේ දහනයේදී මේ එන්ජින් විනාශ වෙන්නත් පුළුවන්. ඔන්න වගේ හේතු වෙන්න පුළුවන් ගුවන් යානයේ බිමපත් වෙන්න ලොකු අනතුරක් ලෝකේ මේ ළඟදී වෙච්ච ලොකුම අනතුරක්. ඒ නිසා මේ එතන තියෙන මොකද්ද කියන කාරණාව තාමත් හරියට අඳුරගෙන නැහැ. ඉතින් ජීවිත ගාණක් නැති වෙලා තිනවා. ඉතින් අර වගේ සාධක 3ක් 4ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක තාම හරියටම හොයාගෙන නැති නිසා අපිට කියන්න බෑ මොකද වෙන්නේ කියලා. සමහරකට පොඩි දෝෂයක් තියලා ගුවන් යානේ ගුවන්ගත කරත් දන්නෙත් නැහැ. මොකද මම දැක්ක කලින් වීඩියෝ එකක් දාලා තිනවා මේක නිකන් අර AC එකත් හරියට වැඩ කරන්නේ නැහැ. එහෙම කියලා වීඩියෝ එකක් දාලා තිනවා. සමහරකට කාර්ය දෝෂයක් තියෙන්නේ ඇති ගුවන්ගත කරන්නත් කලින් ඉඳන්ම අනේ කඩා වැටෙන. ඉතින් හැබැයි ගුවන් යානේ ගුවන්ගත වෙන්න නම් අපේ ලෙවල් සිලබස් එකේ කතා කරන බර්නූලි කියන කොටස ගොඩාක් වැදගත් වෙනවා. ගුවන් යානේ ගුවන්ගත වෙන්නේ කොහොමද? ඒක එසවෙන්නේ කොහොමද කියන කාරණා ටික අපි බර්නූලි ප්‍රමේය කතා කරනවා. ඉතින් අර වගේම තමයි තියෙන්නේ. ඒක හැඩය ගත්තොත් මෙන්න මේ වගේ දල හැඩයක් තියෙන ගුවන් යානේ අත්තටුවේ මේකට අපි අනාකූල හැඩය කියලා කියනවා. ඉතින් කුරුල්ලගේ හැඩය තියෙන්නේ ඔය වගේ එකක්. මාළුවගේ හැඩය තියෙන්නේ ඔය වගේ එකක්. මේ දවස්වල සරුංගල් හදනවා. සරුංගල හැඩය තියෙන්නේ මේ වගේ එකක්. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි මේ ගුවන් යානේ අත්තටුවට පහළ තියෙන වාතයේ පිරෙන ගොඩක් වැඩි වෙනවා. ගුවන් යානට අත්තටුවට ඉහළින් තියෙන වාතයේ පිරෙන ගොඩක් අඩු වෙනවා. ඒ නිසා සම්ප්‍රයුක්ත පිරෙන ඉහළට එසවෙනවා. හරි ඉහළට තියෙන නිසා ගුවන් යානේ ඊට එසවෙනවා. හැබැයි